ප්‍රබල ගුවන්යානා නාශක ආරක්ෂක විනිවිද යාමට නිර්මාණය කර ඇති මෙය අඩුවෙන් නිරීක්ෂණය කළ හැකි ස්ටේලින් තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇත. දෙදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත අවශ්‍ය නම් 3 දෙනෙක් පවා ගමන් කර හැකි මෙම යානය නිර්මාණය කරන ලද ප්‍රධාන කොන්ත්‍රාත්කරු නොර්ත්‍රොප් සමාගම වේ. උප කොන්ත්‍රාත්කරුවන් බොයිල්, හියුස්, වොට් වේ. මෙම යානය 1988 සිට 2000 දක්වා නිෂ්පාදනය කරන ලදී. තවත් විශේෂ කරුණක් තමයි මෙම යානයට තාප න්‍යෂ්ටිකාවි රාත්තල් 500ක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 230ක්, GPS මාර්ගෝපදේශක බෝම්බ 80ක් දක්වා හෝ රාත්තල් 2400ක් දක්වා, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1100ක්, B-83 න්‍යෂ්ටික බෝම්බ 16ක්ද හෙළිය හැකියි. මෙහි විශේෂත්වය තමයි ගුවනේ සිට මතුපිට ස්ථානවලට අවි ගෙන යා හැකි එකම යානය වීම. මෙම යානයට අඩි 50000ක් මීටර් 15000ක් දක්වා උසකදී පවා ප්‍රහාරක මෙහෙයුම් සිදු කළ හැකිය. යානයේ විශේෂත්වයක් තමයි ඉන්ධන රහිතව සැතපුම් 6000ක්
කිලෝමීටර් 11000ක් පමණ ගමන් කළ හැකියි. ගුවනේදී ඉන්ධන පිරවීමකින් නාවික සැතපුම් 10000ක් 12000ක් පමණ පියාසර කළ හැකියි. ඒ කිලෝමීටර් 19000. ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික බෝම්බකරුවෙකු ලෙස මෙම යානය හැඳින්විය හැකිය. මේ වන විට එක්සත් ජනපද හමුදාව සතුව මෙම යානා 19ක් සේවයේ යොදවා ඇත. රේඩාර් වලට පවා හසු නොවන මෙම යානයට පහර දිය හැක්කේ ආයුධ සහ පද්ධති මගින් පමණි. මෙම ගුවන් යානයේ හැඩය ආලේප කර ඇති තීන්ත වර්ගය ඉතාම විශේෂයි. රේඩාර් මගහැර යාමට එයද මහත්සේ උපයෝගී වේ. භූමිය මත තිබෙන වාහන චලනය වන ඉලක්ක වෙත පහර දීමට මෙයට හැකියාව ඇත. භූමිය අභ්‍යන්තරයටද ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇත. යානයට බඳක් හෝ වලිගයක් නොමැත. මෙම යානයට සෑම පැය 6කට වරක්ම ඉන්ධන පුරවන ලබන අතර වරකට ඉන්ධන කිලෝග්‍රෑම් 45000ක් පුරවයි. යානය පාලනයට නියමුවන් දෙදෙනාට අමතරව ස්වයංක්‍රීයවද හැසිරිය හැකියි. Yes,